සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක්. මම මේ ෆ්‍රී සෙමිනාර් එක පටන් ගන්න කලින් පොඩ්ඩක් මං ගැන කෙටි විස්තරයක් කරන්නම්. මගේ නම අනුරාධ. මම දැනට ලයිසන්ස් එයාක්‍රාෆ්ට් ඉන්ජිනියර් කෙනෙක් විදිහට මට වසර 8ක පළපුරුද්දක් තියෙනවා සහ මම ඉන්ස්ට්‍රක්ටර් ෆ්ලයිට් ඉන්ජිනියර් කෙනෙක් විදිහට වසර 14ක පළපුරුද්දක් ඇතුව සේවය කරන්නේ. ඉතින් ඇත්තටම මේ ඒවියේෂන් බයි නෙක්ස්ට් ජෙන් මේ ප්‍රෝග්‍රෑම් එක අපි පටන් ගන්න හිතුවේ ලංකාවේ අපි අධ්‍යයනය කරපු එකක් තමයි මේ සාමාන්‍යයෙන් ඒවියේෂන් ඉන්ඩස්ට්‍රි එක පිළිබඳව ලොකු අවබෝධයක් නැහැ සෑහෙන දෙනෙක්ට. ඒ අවබෝධය තියෙන්නේ ඇත්තටම ඉතා කෙටි පිරිසකට. ඉතින් ඒ කෙටි පිරිසෙන් තමයි මේ රස්සාවේ මේ ඒවියේෂන් ඉන්ඩස්ට්‍රි එකේ තියෙන හැම ජොබ් වේකන්සි එකක්ම ෆිල් වෙන්නේ. ඉතින් අපි කල්පනා කරේ මේක ලංකාව පුරා දීප ව්‍යාප්ත විදිහට මේ දැනුවත් කිරීම මාලාවක් විතර මේ ෆ්‍රී සම්මන්ත්‍රණ මාලාවක් අපි arrange කරගත්තේ. හැමෝටම මේ මුලින්ම මේ අවයානස් එක දීලා එයාලව දැනුවත් කරලා යම්කිසි මට්ටමකට අපි එයාලව ගේනවා. ඒ ගෙනාවම එයාලට පුළුවන් මේ ඒවියේෂන් ඉන්ඩස්ට්‍රි එකේ තියෙන රැකියා අවස්ථා මොනවද? ඒවට මොනවද අපි ඇති කරගන්න ඕන මූලික සුදුසුකම්? ඊට පස්සේ අපි කොහොමද එතෙන්ට යන්නේ? මෙන්න මේ කැරියර් ගයිඩන්ස් එක වෙනකන් අපි නොමිලේ හැමෝටම මේක ඇත්තටම අපි මේ සත්භාවයෙන් සත්කාරයක් විදිහට කරන්නේ. මොකද අපිට මේ ඒවියේෂන් ඉන්ඩස්ට්‍රි කියන එක ලංකාව ගත්තොත් එimhe ඇත්තටම ලංකාව කියන්නේ මේ ඒවියේෂන් ඉන්ඩස්ට්‍රි එකේ අපිට හබ් එකක් විදිහට ඇක්ටිවේට් කරගන්න පුළුවන් රටක්. ඉතින් එතකොට ඒකේ අපේ පැත්තේ තියෙන ඩ්‍රෝබැක්ස් ටික තමයි හරියට අවබෝධයක් නැති නිසා මේ ඔපචුනිටිස් ටික වෙන රටවල් වලට ඇදිලා යනවා. ඉතින් ඒක නිසා අපි කල්පනා කරා මේ වසර ගානක තියෙන පළපුරුද්දත් එක්ක අපි මේ දැනුම නොමිලේ බෙදා දෙන්න ලංකාව පුරා මේක ඔන්ලයින් සම්මන්ත්‍රණ මාලාවක් විදිහට අපි මාසෙට එක වතාවක් මේක කන්ටිනියු කරන් යනවා. ඉතින් අද අපි මේ Vision by Next Gen ප්‍රෝග්‍රෑම් එක සමාරම්භ කරන්න පටන් ගත්තේ අපි මේකේ කතා කරනවා මුලින්ම ඒවියේෂන් ඉන්ඩස්ට්‍රි එකේ තියෙන ක්‍රිටිකලිටි සම්බන්ධව. ඊට පස්සේ මොනවද ඒවියේෂන් ඉන්ඩස්ට්‍රි එකේ තියෙන ජොබ් ඔපචුනිටිස් මොනවද? ඊට පස්සේ ඔපචුනිටිස් වලට යන්න ඕන අවශ්‍ය මූලික සුදුසුකම් මොනවද? සහ ඒ කැරියර් ගයිඩන්ස් අපි දෙන්නේ කොහොමද? මෙන්න මේ විදිහට අපි ස්ටෙප් බයි ස්ටෙප් අද කතා කරනවා මූලික අවබෝධයක් දෙන විදිහට ඔයාලට. ඉතින් අපේ පරමාර්ථය ගැන මම දැන් කිව්වා. ඉතින් අපි අද මේ සෙෂන් එක කරන් යන්න ආරාධනා කරා මේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ දැනට සේවය කරන වසර 16ක පළපුරුද්දක් තියෙන ගුවන් යානා නඩත්තු ඉංජිනේරුවරයෙක්ට. ඉතින් එතුමා තව සුළු වෙලාවකින් ඔයාලත් එක්ක සම්බන්ධ වෙයි. එතුමා අපි ආරාධනා කරලා පස්සේ එතුමා ඒක මෙච්චර වැඩ රාජකාරී රාශියක් මැද්දේ ඒක ආරාධනාව පිළි අරන් අපිත් එක්ක මේක ප්‍රසන්ටේෂන් එකක් විදිහට එතුමාගේ දැනුම බෙදා දෙන්න එතුමා එකඟ වුණා. ඇත්තටම එතුමත් මේක කරන්නේ සත්කාරයක් විදිහට. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේකට උපරිම දෙනෙක්ගේ සහභාගීත්වය සහ මේක කරන් යන අතරතුර ඔයාලට මොනවාම හරි ගැටලුවක් ආවොත් නැත්තම් මොනවා හරි ප්‍රශ්නයක් ගැටලුවක් එහෙම නැත්තම් කොහේ හරි තැනක ඩවුට් එකක් ක්ලියර් කරගන්න ඕනොත් එම තැන එතුමා සම්බන්ධ වෙලා මේ ඔයාලගේ ගැටලු निराකරණය කරගෙන අපි ඉස්සරහට යන්. එතකොට මේක ඉතා ඵලදායී විදියට අපිට මේ පැය භාගයක විතර මේ සෙෂන් එක කරන් යන්න පුළුවන්. ඉතින් ප්‍රසන්ටේෂන් එක කරන් යන අතරතුර මම එක ඉල්ලීමක් කරන්නම්. ඔයාලගේ ප්‍රශ්නයක් අහනවා නම් විතරක් මයික් එක ඔන් කරගන්න. එහෙම නැත්තම් මේක සාවධානව අහන් ඉන්න. මොකද මේකේ අපි කරන් යන ස්ටෙප් බයි ස්ටෙප් ටික හරියට ඔලුවට දාගන්න. ඔලුවට දාගත්තට පස්සේ ඔයාලට ප්‍රශ්න අහන්න වෙනම වෙලාවක් අපි දෙනවා. ඒ වෙලාව ඇතුළත ඔයාලා ප්‍රශ්න අහන්න. ඉතින් එතුමා මම හිතන්නේ මේක එතුමා ඔයාලගේ පහසුරත් එක්ක ඉංග්‍රීසි සහ සිංහල මාධ්‍ය දෙකෙන්ම මේක කරන් යයි. ඉතින් මම දැන් එතුමාට ආරාධනා කරන්නම් ඔයාලත් එක්ක එකතු වෙලා මේ ප්‍රසන්ටේෂන් එකක් විදිහට ඔයාලට මේ දැනුම බෙදා දෙන්න මම ආරාධනා කරන්නම්. චමිද ප්‍රසාද් සේනාරත්න මහත්මයාට. චමිද. Anuradha, thank you very much. Anuradha, thank you very much for inviting me to conduct this special session today. I think it is my pleasure to conduct this kind of the awareness program for our young crowd in order to enhance and develop the aviation industry in Sri Lanka. I think before start the proceeding today, I would like to introduce myself. I'm Prasad Senaratna. Presently, I'm serving in the Sri Lanka Air Force with the experience in the aviation field, especially in the aircraft operation and the aircraft maintenance. So over the years, I have been involved in areas in the aviation technology, aircraft systems and maintenance, and the operational readiness.
So further, I'm one of qualified instructor in the Helituous Technical Training Center in Air Force to teach the student who are ongoing to acquire the aviation maintenance license in order to join the aviation field near future. And so then I will share my presentation with this brief introduction regarding myself. Let me share my presentation. Can you see my presentation? Anuradha? Yes, sir, we can see. Okay, then I think we can start. So today I will be conducting this session on exploring careers in the aviation industry. So this is a very exciting and a dynamic field that offers a wide range of opportunities, not only for pilots, but also for engineers, technicians, air traffic controllers, and many other professionals. So my aim today is to give you the clear understanding of the different career path available in aviation, the qualification required, and the opportunities both locally and internationally. So I encourage all of you, students and parents who are joining me today, to actively participate and ask questions and make the most of these sessions. So for your easy understanding, I will conduct this session in both English and Sinhala language. So if you have any doubts, please interrupt me at any time, or else you can ask your doubts, you can raise your doubts during the question and answering session. මහිතන ඔයගලන්ට තේරෙන්නේ නැති මං කියපු එක අපි මේ විදිහට මේක කරගෙන යමු. ඔයගලට මොහොර ප්‍රශ්න තියෙනවා නම් මැදින් මාව ඉන්ටරප්ට් කරලා ඔයගන්ට අහන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපි question and answer session එකක් තියෙනවා මේ briefing එක අවසානයේදී. එතනින්දත් ඔයගලන්ට මේක forward කරන්න පුළුවන්. So many people think aviation is only about becoming a pilot. But today I will show you that it offers a wide range of career path suited for different talents and interests. By the end of this session, you will have a clear idea of what opportunities are available and how to start your journey. මම හිතනවා ඔයගලන්ට තේරෙන්නේ නැති කියලා මම කියප එක අනුරුද්ධ ඉස්සරහ පැහැදිලි කරා වගේ අනුරාධ පැහැදිලි කරා වගේ අපි මේකෙදි ඇත්තටම අපේ aim එක වෙන්නේ අපේ ඉන්න නංගිලා මල්ලාට මේ සම්බන්ධව දැනුමක් දීලා ඒගොල්ලන්ට හරියන job opportunity එක මොකක්ද කියන එක ගැන ඒගොල්ලන්ට තේරුම් අරගෙන ඒ opportunity එක ගන්න ඒගොල්ලන්ගේ මොන වගේ skill එකක්ද ඒගොල්ලෝ හදා ගන්න ඕනේ ඒගොල්ලන්ගේ education qualification මොනවද තියෙන්න ඕනේ කියන එක ඉස්සරහට යන්න තමයි අපි මේක කරන්නේ. So when we talk about the aviation, it is amazing to think that everything started with a simple flight in 1903. I think you all heard about the Wright brothers. From that small beginning, aviation has grown into a global system that connects continents within hours. Today, thousands of aircrafts are flying at any given moment around the world. So what does this mean for you? It means this industry is constantly evolving, and with that growth comes new career opportunities every year. Moving to the overview of my briefing, the aviation industry is not just about travel.
it is a backbone of the global economy. As example, when tourists travel, it supports hotels, restaurants, and local businesses. When goods are transported quickly, it supports ඊට අමතරව තව බිස්නස් එහෙම නැත්නම් සර්විස් රිලේටඩ් වෙච්ච ජොබ්ස් ගොඩාරියක් මේ ඒවියේෂන් ඉන්ඩස්ට්‍රි එකත් එක්ක එකතු වෙලා තමයි තියෙන්නේ. නම් ඒවා ගැන ඔයගලන්ට අයිඩියා එකක් තමයි අපි මේ දෙන්න යන්නේ. ඉතින් හැමෝගෙම අදහස තියෙන්නේ ඒවියේෂන් ඉන්ඩස්ට්‍රි එක කිව්වන් පස්සේ පයිලට්ලා සහ කැබින් ක්‍රූ එක තමයි මේකේ ඉන්න මේන් ජොබ් කියලා. ඒතර මීට අමතරව තව ගොඩාක් ජොබ් තියෙනවා, ගොඩාක් ඔපචුනිටිස් තියෙනවා. ඔයගලන්ට ගොඩාක් ඔයගලන්ගේ ලයිෆ් එක හදා ගන්න පුළුවන් ඔපචුනිටිස් ගොඩක් මේකේ තියෙනවා. So to understand aviation better, think of it as a large system with many parts working together. For example, pilots fly the aircraft. Engineers ensure aircraft are safe. Air traffic controllers manage the sky. Airport staff handle the passengers and baggage. If even one part fails, the whole system is affected. So that's why aviation needs professional from different backgrounds, not just one type of persons. මේ උදාහරණයක් විදිහට කිව්වයන් පස්සේ මේ aviation කියන ෆීල්ඩ් එක කනෙක්ට් වෙලා තින් තව ගොඩාක් සබ් ෆීල්ඩ් එක. උදාහරණයක් විදිහට commercial airlines, cargo carriers, airports, aircraft manufacturers, air traffic services, ඊළඟට maintenance සහ මේවට අදාළ training institute වගේ ගොඩාක් areas මේකත් එක්ක several major changes. උදාහරණයක් විදිහට ගත්තන් පස්සේ first powered flight by the Wright brothers in 1903. Then jet engines made it faster and more reliable. So today we have advanced navigation systems, automations, and even environmentally friendly technologies in aviation industry. So what does this tell us? The industry is future oriented and students entering now will be part of the next generation of innovations. එතකොට මේකට ඉස්සරහට එන අලුත් ටෙක්නොලොජිස් එක ගත්තයන් පස්සේ ඔයගොල්ලෝ මේ දැන් මේකට ඉන්වෝල්ව් වුණොත් ඔයගොල්ලන්ට පුළුවන් මේ ටෙක්නොලොජි ඇබ්සෝබ් කරගෙන ඉස්සරහට එන ෆීල්ඩ් එකේ කම්පිටන්ට් විදියට වැඩ කරන්න. So when consider about the Sri Lanka and the present context with the global, in Sri Lanka aviation is growing steadily. අපි දන්නවා අපේ aviation field එක ටික ටික දින වෙමින් ඉස්සරහට යනවා. With increasing tourism and international connections, there is a continuous demand for skilled professionals. Globally, after the pandemic situations, the aviation industry is recovering quickly and airlines are actively recruiting again. ඔයගොල්ලෝ දන්නවා මේ pandemic situation එකත් පස්සේ ගොඩාක් airlines ඒගොල්ලන්ගේ operations පැත්තෙන් ගොඩක් වැටුණා. නමුත් දැන් ආයි මේක
overcome කරගෙන ඒගොල්ලෝ දින වෙලා යන ගමන් ඉන්නේ. ඒතකොට ඒගොල්ලෝ හපව දැන් ගොඩක් recruit කරනවා ප්‍රසාද් මේගොල්ලන්. sir, Yes, Anuradha. Prasad sir, may sorry for disturbing us. Actually, I think we can't see your screen. Can you double check and reshare it? Yes. Let me check. Okay, sir. Thank you. Anuradha, can you see the screen now? Yes, sir. Now it is okay, sir. I wish if you could just go back to slide number 6 and continue it again. If it is okay for you, sir. Okay. I think the evolution of the aviation, no? Yes, sir. Okay, let me brief again this from this slide. So the aviation has gone through the several major changes in the history. So the you all know about the 1903, the first powered flight by the Wright brothers. Then 1950 jet engine revolutions. Then the with that when considered about the today, we have advanced navigation systems, automation, and even environmentally friendly technologies. So these all the things give some hint for us. That means this industry is future oriented, and a student entering now will be part of the next generation of innovation. So it is a fast growing industry. So you have a lot of opportunities in this industry. So if you can enter this industry now, I think you will be part of the next generation of innovation. So with that, let me go to the Sri Lanka and the global context. In Sri Lanka, aviation is growing steadily. So with increase in tourism and international connections, so there is a continuous demand for skilled professionals. So when considered about the global conditions, so after the pandemic, the aviation industry is recovering quickly, and airlines are actively recruiting again for their companies. So this is actually a good time to enter the aviation careers. මේකේ අපි ඉස්සර පැහැදිලි කරා වගේ ඉස්සලම පැහැදිලි කරා වගේ පැන්ඩමික් සිටුවේෂන් එක තිබිච්ච පීරියඩ් එකේදී අතරම මේ ඔපරේෂන්ස් ගොඩක් අඩු වුණා ඒවියේෂන් ඉන්ඩස්ට්‍රි එකේ ඒ තිබිච්ච සිටුවේෂන් එකත් එක්ක. එතකොට ඊට පස්සේ දැන් මේක රිකවර් වීගෙන එන ප්‍රොසෙස් එකේ තියෙන්නේ දැන් ගොඩාක් ජොබ් ඔපචුනිටිස් තියෙනවා. උදාහරණයක් විදිහට ලංකාවේ ගත්තත් වෙන රටවල් වල ගත්තත් ඒවියේෂන් ෆීල්ඩ් එකේ ගොඩාක් ජොබ් ඔපචුනිටිස් දැන් තියෙනවා හරි ක්වොලිෆයිඩ් සහ ස්කිල්ඩ් ලේබර්ස් ලට. ඉතින් ඒක නිසා දැන් තමා හොඳම කාලේ මේ ෆීල්ඩ් එකට අහපව් ඔයගලන්ට එන්ටර් වෙන්න පුළුවන් නම් සහ මේකේ අලුත් ජොබ් ඔයගලන්ට හොයාගන්න පුළුවන් හොඳම කාලයක් විදිහට තමයි මම මේ කාලය දකින්නේ. So like any industry, aviation has both opportunities and challenges. So when considered about the opportunities, the high demand for skilled workers, international career options, and attractive salaries. Plus, when considered about the aviation education expansion, like the Sri Lankan Aviation School, likewise in Air Force we have the Helituous Technical Training Center. So likewise it has a aviation education expansion also. These are the opportunities we have. When considered about the challenges, so the fuel cost and environmental regulations and skilled labor shortage, as well as requires discipline and training for the technicians or the other people who are engaging with the aviation industry. And some roles involve high responsibility, environment concern, increasing day by day. So when considered about the overall, for committed students, the benefits outweigh the challenges. Always our opportunities are higher than the challenges in the aviation field.
So now I will move to the very important segment of this briefing. ඇත්තට මේ මම කරන briefing එකේ ඉතාමත් වැදගත් කොටස තමයි careers in aviation කියන segment එක. අපි මෙතන තමයි කතා කරන්නේ මොනවද මේකේ තියෙන opportunities මොනවද සහ අපි ඒවට කොහොමද ඒවා acquire කරන්න කියන එක තමයි මේකේ ඉස්සරහට අපි කතා කරන්න යන්නේ. So the instead of අපි ඇත්තටම මේ කියන career එක ගැන කතා කරන්න යනකොට අපි හැම වෙලෙම හිතන්න ඕනේ what jobs should I do කියන එක ගැන අපි හිතන්න ඕනේ. අපි හැම වෙලෙම හිතන්න ඕනේ what type of person am I. ඇත්තටම මම මොකද්ද කරන්න යන්නේ කියන එක නෙමෙයි. ඇත්තටම මට පුළුවන් මොනවද කරන්න මේ ෆීල්ඩ් එකේ සහ මම ආස දේවල් මොනවද මගේ এডুকেෂන් ක්වොලිෆිකේෂන් එකත් එක්ක මට සූට් වෙන්නේ මොනවද සහ මගේ ස්කිල් එකත් එක්ක මොනවද මොන ඒරියාස් වලටද මම ඇත්තටම හොඳ කියන එක තමයි ඔයගොල්ලෝ self study එකක් කරන්න ඕනේ. මම දැන් ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ කොහොමද මේක කරන්න කියන එක සම්බන්ධව. එතකොට what type of person am I කියන එක තමයි ඔයගොල්ලෝගෙන් අහන්න ඕනේ. Do you like technical work? Do you enjoy interacting with people? Do you prefer office work or field work? Likewise ඔයගොල්ලන්ගෙන් අහන්න ඕනේ ඔයා මේ ටෙක්නිකල් මැටර් වලටද ගොඩක් කැමති? එහෙම නැත්නම් ඔයා කැමතිද මිනිස්සුත් එක්ක ඉන්ටරැක්ට් වෙලා නිකම් බිස්නස් කෝපරේට් හරියනවා මැනේජ්මන්ට් ටයිප් එකේ ජොබ් එකකට ඔයා කැමති? එහෙම නැත්නම් ඔයා ඔෆිස් එක වැඩ කරන්නද කැමති? එහෙම නැත්නම් ෆීල්ඩ් වර්ක් කරන්නද කැමති? හැංගහේකාරී එහෙම නැත්නම් යා ෆීල්ඩ් එකේ හරි වැඩ කරන්නද ඔයා කැමති කියන එක තමයි ඔයගොල්ලෝගෙන් අහන්න ඕනේ. දැන් මේකේ ඒවියේෂන් කැරියර්ස් එක ගත්තොත් එහෙම ඒවා ඩිවයිඩ් වෙනවා මේන් පාර්ට්ස්. උදාහරණයක් විදිහට ෆ්ලයිට් ක්‍රූ, ඊට පස්සේ ඉන්නවා ටෙක්නිකල් ඇන්ඩ් ඉන්ජිනියරින් ක්‍රූ එකේ, ඊළඟට එයාපෝට් ඇන්ඩ් ග්‍රවුන්ඩ් ඔපරේෂන්ස් වලට වෙනම කට්ටිය ඉන්නවා, ඊළඟට කෝපරේට් ඇන්ඩ් මැනේජ්මන්ට් සෙග්මන්ට් එකට වෙනම කට්ටියක් ඉන්නවා, ඊළඟට සේෆ්ටි ඇන්ඩ් රෙගියුලේෂන්ස් වලට වෙනම කට්ටියක් ඉන්නවා ක්වොලිෆයිඩ් වෙච්ච කට්ටිය, ඊළඟට කස්ටමර් සර්විස් ඇන්ඩ් කමර්ෂියල් සර්විස් වලට වෙනම කට්ටියක් ඉන්නවා. ඒතර මේ වගේ එක එක සෙග්මන්ට් වලට මේ කැඩලා තියෙනවා. ඉතින් අපි තමයි තීරණය කරන්න ඕනේ ඔයා තමයි තීරණය කරන්න ඕනේ ඔයාගේ තියෙන এডুকেෂන් ක්වොලිෆිකේෂන් එක සහ ඔයාගේ තියෙන බෑග්ග්‍රවුන්ඩ් එක, ඔයාගේ ස්කිල් එකත් එක්ක ඔයා මොකේටද ඇත්තටම මේකට සූට් වෙන්නේ කියන එක ඔයාම තමයි තනියම තීරණය කරන්න ඕනේ. අපි ඒකට ඔයාලට උදව් කරනවා. අපි ඒකට ඔයගොල්ලන්ව ගයිඩ් කරනවා. ඉතින් ඔයගොල්ලෝ තමයි තීරණය කරන්න ඕනේ මොන ඒරියා එකට ඔයා යන්න ඕනේ කියන එක සම්බන්ධව. ඉතින් the aviation has a role for each personality type. ඒ කියන්නේ ඔයාගේ personality එකත් එක්ක ඔයාට ගැලපෙන ඕනම දෙයක් මේ aviation field එකේ තියෙනවා. These are the available jobs nowadays. The cabin attendant, ඔයගොල්ලෝ දන්නවා cabin attendant කියුවෙන් පස්සේ කවුද මොනවද කරන්න යට තියෙන්නේ කියලා. අතන මෙයා තමයි ඒකේ cabin එකේ ඉන්න passengers ලගේ safety සම්බන්ධව එයා තමයි in charge ඉන්නේ මේ fly කරන ඕන මේ aircraft එක. plus ඒගොල්ලන්ව guide කරන්න ඉන්නේ කෙනා සහ service වලට ඉන්නේ කෙනා. ඊට පස්සේ business management එක වෙනම ඉන්නවා, schedule of the dispatchers ලා වෙනම ඉන්නවා, pilot ලා ඉන්නවා, ඊළඟ maintenance technician ලා ඉන්නවා. මේ aircraft එකේ aircraft එක fly කරන්න කලින් මේක කරන්න ඕන maintenance ටික ඒගොල්ලෝ තමයි මේක හරියටම කරන්නේ, කරලා ensure කරන්නේ මේ aircraft එක යාවදී කියන concept එකේ තියෙන aircraft එකක්. ඒ කියන්නේ මේ aircraft එක fly කරන්න සුදුසුයි කියන එක තීරණය කරන්නේ ඒගොල්ලෝ. ඊට පස්සේ මාකටිං වලට වෙනම කට්ටියක් ඉන්නවා, ඊළඟට aircraft design එහෙම නැත්නම් aircraft වල design පැත්තේ වෙනම jobs opportunities තියෙනවා, ඊළඟට airport management වෙනම ඉන්නවා, ඊළඟට ඔය වගේ ගොඩාක් areas තියෙනවා මේ aviation industry එකේ. අපි දැන් කතා කරමු මේ pilot එහෙම නැත්නම් aviator කියන job එක කොහොමද වෙන්නේ කියලා. So the becoming a pilot is a dream for many of students, but it is important to understand this is not just about flying. A pilot is responsible for hundreds of lives on every flight. So they must make quick decisions, stay calm under pressure, and have strong discipline. So it is a highly rewarding career, but it requires serious commitment and training. ඔයගොල්ලෝ කිව්වන් පස්සේ මේ pilot කෙනෙක් වෙන එක ඇත්තටම ටිකක් අමාරුයි. ඒ education qualifications තියෙන ඒ skills ඔයගොල්ලන්ට තියෙන්න ඕනේ. ඉතින් මෙයාගේ role එකත් එක්ක ගත්තාන් පස්සේ ඒක ඇත්තටම ලොකු responsibility එක pilot කෙනෙකුට තියෙනවා. ඊට පස්සේ මේ pilot ලගේ types තියෙනවා. උදාහරණයක් විදිහට commercial pilot ලා ඉන්නවා, airline transport pilot ලා ඉන්නවා, cargo pilot ලා ඉන්නවා, charter pilot ලා ඉන්නවා වගේ එක types තියෙනවා pilot ලගෙත්. ඊළඟට අපි බලමු මේ cabin crew එහෙමත් නැත්නම් flight attendant කියන්නේ මොකක්ද කියලා. මේකෙදි ඇත්තටම cabin crew are often seen as a service staff, but their primary role is actually safety. Further, they train to handle the emergencies, assist passengers during crisis, and maintain calm inside the cabin. So this role is ideal for those who are confident, friendly, and good communicators.
So I think අපි මේ flight attendant එහෙම නැත්නම් cabin crew කියන role එක ගත්තාන් පස්සේ passengers ලගේ safety ඊළඟ emergency handling ඊළඟ customer service කියන එක තමයි මේගොල්ලන් ඇත්තම role එක වෙන්නේ. ඉතින් මේක ඇත්තටම මේ skill එක තියෙන්න ඕනේ, communication skills ඊළඟ grooming and presentation skill එක ඊළඟ crisis management එකේදී හැසිරෙන විදිය මේ වගේ දේවල් ඇත්තටම මේගොල්ලන්ට තියෙන්න ඕනේ. ඉතින් මේ වගේ කැරියර් පාත් එක ගත්තාන් පස්සේ සීනියර් ක්‍රූ ඊළඟ ඉන් ෆ්ලයිට් මැනේජර් ඊළඟ ට්‍රේනර් විදිහට මේ උඩට අපිට යන්න පුළුවන් ට්‍රේනර් ඉඳන් සීනියර් ක්‍රූ මෙම්බර් වෙනකම් ඉහළට යන්න පුළුවන් මේ පාත් එකේ ගියන් පස්සේ. ඉතින් අපි මේ පාත් එක යන්න කැමති කට්ටිය ඉන්නවනම් අපි ඒගොල්ලන්ව ගයිඩ් කරනවා මේ කොහොමද මේ ස්ටෙප් වලට යන්නේ කියන එක සම්බන්ධව ඉස්සරහට තියෙන වැඩසටහන් වලදී. Then most important part of this one of the most important part, the aircraft maintenance engineering. So the think of this role as the doctor of the aircraft. So the before every flight, engineers ensure that everything is working perfectly. Even a small mistake can have a serious consequences. So this job requires attention to detail, strong technical knowledge and responsibility. So it is one of the most respected technical careers in aviation. So I think අපි මේ aircraft maintenance engineering ගත්තන් පස්සේ මේකේ ලොකු responsibility එකක් තියෙනවා ඒ වැඩ කරන කට්ටියට. ඉතින් ඒගොල්ලොන්ට නිකම්ම aircraft එක වැඩ කරන්න බෑ. ඒවට තියෙනවා fulfill කරන්න ඕන requirement. උදාහරණයක් විදිහට ICAO standard තියෙනවා. ඊට පස්සේ civil aviation authority එකේ standard තියෙනවා. ඒවා AML license කියන එක අපි අරගන්න ඕනේ. ඒ වගේ ගොඩාක් areas තියෙනවා මේකත් එක්ක connect වෙන. ඉතින් අපි ඔයගොල්ලන්ව ගයිඩ් කරනවා මේ පාත් වල යන්න කොහොමද කියන එක සම්බන්ධව සහ ඒව කොහොමද acquire කරන්නේ කියන එක සම්බන්ධව ඉස්සරහට තියෙන වැඩසටහන් වලදී. ඊළඟ air traffic controller අපි කියනවා ATC කියලා. ඊට පස්සේ මේකේ the air traffic controllers manage the highways in the sky. They guide the aircraft safely, especially during the takeoff and landing. They imagine handling a multiple aircraft at the same time, so that requires the sharp concentration for their job and the quick decision making and a strong mental focus. So that's why this job is both challenging and well paid job. උදාහරණයක් විදිහට air traffic controllers ලා කියන්නේ pilot ලගෙන් පස්සේ ඉන්න ලොකු responsibility එකක් තියෙන කට්ටියක්. මොකද මේගොල්ලෝ තමයි manage කරන්නේ මේ aircraft movement මේවා fly කරනකොට. ඊට පස්සේ මේවා collision වෙන්න තුව ආරක්ෂිතව මේවා fly කරනවා ඒගොල්ලන්ගේ destination වලට. ඊළඟට ඒවා coordinate කරනවා take off සහ landing වලදී aircraft එකත් එක්ක communication තියාගන්න මේගොල්ලෝ තමයි. ඉතින් මේවා regulate කරනවා international civil aviation organization. ඊළඟට high responsibility and strong salary මේ job වලට තියෙනවා. ඉතින් මේක ගත්තන් පස්සේ ලොකු responsibility එකක් තියෙන job එකක්. ඉතින් ඒවට වෙනම education qualifications තියෙනවා මේ වගේ job වලට යනකොට. ඒව ගැන අපි ඉස්සරහට ඔයගොල්ලන්ව දැනුවත් කරනවා. ඉතින් මේ ටෙක්නිකල් ජොබ් විතරක් නෙමෙයි ATC pilot engineering කියන ඒවා ජොබ් විතරක් නෙමෙයි මේ aviation management එකේ ගත්තාන් පස්සේ මේකේ management and business role තියෙන ජොබ් පවා මේකේ තියෙනවා. උදාහරණයක් විදිහට not everyone needs to be a technical. If a student is interested in business, leadership or planning, aviation management is a great options. උදාහරණයක් විදිහට ගත්තාන් පස්සේ airline operations, HR and finance, safety management, strategic planning කියන ඒවා මේට අමතරව තියෙන මේ non technical role විදිහට මේ job මේවා තියෙනවා. ඉතින් මේවා ඇත්තටම ideal වෙනවා මේ business oriented student ලට ඔයගොල්ලන්ගේ career path එක තෝරගන්නකොට. ඉතින් ඊට අමතරව these professionals run airlines, manage finances and plan operations during their flight. So aviation is not only for science student, it is also open to business minded individual. ඉතින් මේවා airline marketing and sales ගත්තාන් පස්සේ ඔය road planning, revenue management, digital marketing, ticketing systems වගේ ගොඩාක් areas තියෙනවා මේ business minded individuals වලට apply කරන්න පුළුවන්. ඉතින් ඊට අමතරව ගත්තන් පස්සේ airport operations වලට අදාළව job opportunities තියෙනවා. උදාහරණයක් විදිහට ground handling, baggage systems, ramp management and terminal management. Likewise there are so many jobs which are related with the airport operations, as well as there are so many other roles also in aviation industry: cargo management, aviation security, meteorology, aviation IT systems and drone operators. Likewise there are other roles also here. So with that let me move to the educational requirements. අපි educational requirement එක ගැන කතා කරද්දී to enter the aviation student should focus on
strong foundation in education, the science subject for technical roles, and good English communication skills. So why English? So because aviation is an international industry and communication must be clear and standard. Therefore, you should have a good the good English communication skills. ඉතින් ඊට අමතරව certification and skills ගැන කතා කරාන් පස්සේ aviation qualifications alone are not enough. ඔයාගේ qualification එක තිබ්බ පමණින් ඔයාට මේ aviation field එකේ job එකකට යන්න බෑ. ඒකට හේතුව aviation field එකට යන student කෙනෙක්ට ඊට වඩා අමතර දෙයක් බලාපොරොත්තු වෙනවා. උදාහරණයක් විදිහට practical training, licenses and their medical fitness also matter. ඉතින් ඊට අමතරව very important soft skill කියනවා මේ student ලට තියෙනවා. උදාහරණයක් විදිහට team work එක, leadership and discipline. So these are the matters in order to acquire the job opportunities in the aviation industry. ඉතින් ඔයා medical fitness වෙන්න ඕනේ. උදාහරණයක් විදිහට ඔයාට අදාළ license තියෙන්න ඕනේ. උදාහරණයක් විදිහට ඔයා technician කෙනෙක් විදිහට engineer කෙනෙක් විදිහට යනවාට AML license එක තියෙන්න ඕනේ. aviation maintenance license එකක් තියෙන්න ඕනේ. ඔයාට aircraft එකේ වැඩ කරන්න. ඒතර ඒකට අදාළ type training එකක් තියෙන්න ඕනේ. ඊට අමතරව ඔයාගේ pilot කෙනෙක් විදිහට යනවා නම් ඔයාගේ simulator training සහ medical fitness ඒවට අදාළ වෙන්න ඕනේ. ඊට අමතරව මේ මොන ජොබ් එක කරන්න ආවත් aviation field එක ඇත්තටම soft skill කියන එක තියෙන්න ඕනේ. උදාහරණයක් විදිහට team work එක, leadership quality, ඊට අමතරව discipline කියන එක අනිවාර්යෙන් mandatory තියෙන්න ඕන requirement ටික. So when consider about the salary overview, the one of the attractive aspect of aviation is the salary. So but remember, higher salaries come with higher responsibility and training. So students should focus first on building their skills, not just income. So with that, becoming a pilot. So I will explain how to become a pilot step by step. So the becoming a pilot is a step-by-step journey. So it requires time, investment, and dedication. So the parents should understand that this is a structured career path, not something achieved overnight. උදාහරණයක් විදිහට මේ පයිලට් කෙනෙක් වෙන එක ඇත්තට මේක ස්ටෙප් බයි ස්ටෙප් යන්න ඕන process එකක්. උදාහරණයක් විදිහට එඩියුකේෂන් ක්වොලිෆිකේෂන් හදා ගන්නවා, මෙඩිකල් එක්සැමිනේෂන් වලින් පාස් වෙන එක, ඊළඟට ඔයා එන්රෝල් වෙන්න ඕනේ ප්‍රයිවට් ස්කූල් එකේ ස්ටුඩන්ට් කෙනෙක් විදිහට, ඊළඟට ඔයාගේ PPL එක ගන්න ඕනේ, ඊළඟට CPL එක ගන්න ඕනේ. ඊට පස්සේ ඊට අමතරව ඔය මල්ටි එන්ජින් and instrument rating තියෙන ඔයා කම්ප්ලයි කරන්න ඕනේ. ඒවා කම්පිටන්සි ඔයගොල්ලෝ ගන්න ඕනේ. ඊට පස්සේ එයාලයින් එක recruitment එහෙම නැත්නම් ජූනියර් පයිලට් කෙනෙක් විදිහට වැඩ කරලා ඊට පස්සේ ටික ටික මේකේ ඉස්සරහට මේ ෆීල්ඩ් එකේ වට යන්න පුළුවන්. ඒතකොට ඉස්සරහට මේ සම්බන්ධව ආසාවක් සහ උනන්දුවක් තියෙන සහ education qualification සහ skills තියෙන දරුවන්ව අපි වෙනමම මේ සම්බන්ධව ඒගොල්ලන්ව ගයිඩ් කරනවා කොහොමද මේ ෆීල්ඩ් එකේ ඉස්සරහට යන්නේ කියන එක සම්බන්ධව. It was a career progression example. Pilot does not become a captain immediately, so they gain experience gradually. So this ensures safety and build confidence. Udaharanayak vidiyata trainee pilot, first officer, senior first officer, captain, training captain, සහ finally examiner කෙනෙක් විදිහට උනත් pilot කෙනෙකුට මේක ඉස්සරහට යාගේ career progression එකේ යන්න පුළුවන්. So when consider about the other aviation career pathways, the engineering pathway, the management සම්බන්ධ තියෙන job, ATC selection process and international career mobility. මේ වගේ ගොඩාක් pathways තියෙනවා මේ aviation industry එකත් දැන් පස්සේ අපි ඔයගොල්ලන්ව guide කරනවා මේ අදාළ තැන් වලට යන විදිහට. I think this is the one of the most important decisions you have to take. The students should honestly evaluate themselves. So ඔයාගේ career එක ඔයා තෝරගන්නකොට හරි path එක හරි ඔයාට ගැලපෙන එක ඔයා තෝරගන්න ඕනේ. ඒකයි අපි මේක මෙච්චර පුණුපුණා කියන්නේ මේ සම්බන්ධව. ඉතින් student ඔයා honestly ඔයාව evaluate කරගන්න ඕනේ ඔයාව. ඊට පස්සේ තමයි ඔයා තෝරගන්න ඕනේ ඔයා මොන path එකේද යන්නේ කියන එක. ඉතින් choosing the right career can lead the frustration, so proper guidance is essential. So in order to select your career path or your opportunities, so we will guide you and ඔයගොල්ලන්ව guide කරන්න ඕනේ ඒක තෝරගන්න වාගේ educational සහ වාගේ skill එකත් එක්ක. ඉතින් මේ වගේ දේවල් වාගේ self assessment එකේදී වාගෙන් ඔයාම අහන්න ඕනේ මේ ප්‍රශ්න ටික. Do I enjoy science and maths? Do I prefer technical or customer facing roles? Can I handle pressure? Am I medically fit?
ඒ වගේ වාම self assessment question ටික වාගෙන් අහගන්න ඕනේ. ඉතින් මේ දේවල් පරිපූර්ණ වෙනවා නම් වාට වාගේ පාත් එක සිලෙක්ට් කරගන්න පුළුවන්. අපි ඒකට වාට උදව් කරනවා. ඉතින් ඊළඟ ස්ටෙප් එක මොකක්ද? So I always advise students don't wait too long. So start exploring early and visit institute, talk to professionals and understand the field before making decisions. ඉතින් වාගේ ඊළඟ ස්ටෙප් එක වෙන්න ඕනේ වාගේ self study එක කරගෙන වාගේ මොන වගේ ඒරියා එකකට වා දක්ෂ සහ වාගේ education qualification මොන පැත්තට වාගේ තියෙන කියන එක ගැන වා self study එකක් කරලා ඉතින් මේකේ free career guidance seminars අපි ඉස්සරහට තියෙනවා. ඉතින් ඒවට attend වෙන්න ඊළඟට මේවා ඉන්ස්ටිටියුට් විසිට් කරන්න අපේ මේ සම්බන්ධව එක ෆීල්ඩ් වලට එක්ස්පර්ටයිස්ලා අපේ ටීම් එකේ ඉන්නවා. ඒගොල්ලෝ ඕගොල්ලන්ව ගයිඩ් කරනවා. ඉතින් ඒ ගයිඩ් පාත් එක ඔයගොල්ලෝ යන්න ඕනේ. ඊට පස්සේ මේවට ඇප්ටිටියුඩ් ටෙස්ට් වලට එහෙම නැත්නම් ඒ වගේ ඇසෙස්මන්ට් වලට ඔයගොල්ලෝ රෙජිස්ටර් වෙන්න ඕනේ. ඊට පස්සේ අපේ තියෙන වර්ක්ෂොප් අපි තියෙනවා ඒවට ඇටෙන්ඩ් වෙන්න ඕනේ. අපි ඊට පස්සේ සයිට් විසිට් තියෙනවා විශේෂයෙන් එක ජොබ් රෝල්ස් වලට අදාළව සයිට් විසිට් එකක් යනවා ශ්‍රී ලංකන් එයාර්ලයින් එහෙම නැත්නම් එයාර්පෝර්ට්ස් එකේ තියෙන තැන් වලට අපි එකක් යනවා ඔයගොල්ලන්ව අපි ප්ලෑන් කරන ඒවා. ඉතින් ඒවට ඇටෙන්ඩ් වෙන්න ඕනේ. ඊට පස්සේ මේවට ඇප්ලයි කරලා ඔයගොල්ලන්ගේ පාත් එක ඔයගොල්ලෝ ඉස්සරහට යන්න ඕනේ. ඒක තමයි ඇත්තටම ඔයගොල්ලන්ගේ නෙක්ස්ට් ස්ටෙප් එක වෙන්න ඕනේ. ඉතින් the aviation sector එක ගත්තයන් පස්සේ මේකේ career options ගොඩක් තියෙනවා. ඒක pilot ඊළඟට cabin crew, air traffic controllers, එහෙම නැත්නම් maintenance engineers and management professionals ගත්තයන් පස්සේ මේවා එක segment මේක ඇතුලේ තියෙනවා. ඉතින් මේවා play කරන්න ඕගොල්ලන්ට fulfill කරන requirement තියෙනවා. ඕගොල්ලන්ගේ education සහ ඕගොල්ලන්ගේ skills තියෙනවා. අපි ඒවට තමයි ඕගොල්ලන්ව guide කරන්නේ. ඉතින් ඔයගොල්ලන්ගේ requirement and skill ගැන මම ගොඩාක් වෙලාට කතා කරා. ඉතින් මේවා career path එකේ යනකොට ඔයගොල්ලන්ගේ certifications, technical expertise and soft skill කියන ඒවා ඇත්තටම මේකේ වැදගත් වෙනවා. ඉතින් මේවා අපි ඔයගොල්ලන්ට උදව් කරනවා මේවා develop කරගන්න සහ මේවා හදාගන්න. ඊට අමතරව educational background ඒක වේරි වෙනවා. ඔයාගේ role එකත් එක්ක ඔයා select කරන job එකත් එක්ක ඒවා වෙනස් වෙනවා. ඉතින් අපි ඒවා guide කරනවා. ඒවා නැත්නම් ඒවා කොහොමද හදාගන්නේ? ඊට අමතරව තියෙනවා නම් ඒවා කොහොමද තව පොලිස් කරගෙන මේ ෆීල්ඩ් එක ඉස්සරහට යන්නේ කියන එක ගැන අපි ඔයගොල්ලන්ව දැනුවත් කරනවා. අපි ඉස්සරහට තියෙන අපේ ප්‍රෝග්‍රෑම් වලින්. ඉතින් මේ ෆීල්ඩ් එක ගත්තයන් පස්සේ aviation involve continuous learning, hands on experience and mentoring. ඔයගොල්ලෝ හැම වෙලේම මේ ෆීල්ඩ් එකේ ඉන්නවා නම් ඔයගොල්ලෝ continuous learning environment එකේ ඉන්න ඕනේ. ඊට අමතරව ඔයගොල්ලෝ hands on experience ගන්න ඕනේ මේ ෆීල්ඩ් එකේ. and ඔයගොල්ලන්ව mentor කරන්න ඕනේ. ඔයගොල්ලෝ හරියට guide කරන්න ඕනේ ෆීල්ඩ් එකේ ඉස්සරහට යන්න. ඉතින් අපේ ඉන්ස්ටිටියුට් එක offer specialized program to help individuals earn qualifications and enhance their competencies. ඉතින් අපි ඔයගොල්ලන්ට උදව් කරනවා මේ ෆීල්ඩ් එකේ ඉස්සරහට යන්න. ඔයගොල්ලෝ සිලෙක්ට් කරන ෆීල්ඩ් එකේ ඉස්සරහට යන්න අපි ඔයගොල්ලන්ට උදව් කරනවා. ඉතින් this is the end of my briefing today awareness program. So as a conclusion, so the aviation industry offers exciting careers, the global opportunities and personal growth. But success depends on choice, dedication and your continuous learning. I will repeat it again, your choice, your dedication and your continuous learning. So I encourage all the students, if you have passion and commitment, so aviation can be a life-changing career in your life. So I think මම මේකෙදී මුලින්ම පැහැදිලි කරා aviation field එක කොහොමද මේක develop වුනේ කොහොමද කියන ගැන පැහැදිලි කරා. ඊට පස්සේ aviation industry එකේ තියෙන job opportunities මොනවද කියන එක ගැන මම පැහැදිලි කරා. එතකොට ඒවට යන්න ඕන පාත් එකේ වගේ education qualifications මොනවද තියෙනවා, වගේ skills මොනවද තියෙන්නේ, වගේ medical වා කොහොමද පිට කරගන්නේ කියන එක නම් පොඩි සඳහනක් කරා. ඉතින් මේක in depth යන්න පුළුවන් අපිට තව ඉස්සරහට අපි මේ වගේ pre sessions අව ගොඩක් කරනවා. කරලා අපි ඔයගොල්ලන්ව එකතු කරගෙන ඔයගොල්ලන්ගේ ඔයාට ඇත්තටම ගැලපෙන්නේ මොන ඒරියා එකද, මොන job opportunity එකද ඔයාට ගැලපෙන්නේ, මොන job එකද මේක ඔයාට ගැලපෙන්නේ කියන එක ගැන ඔයාට සිලෙක්ට් කරන්න අපි ඔයාට උදව් කරනවා. ප්ලස් අපි ඔයාව ගයිඩ් කරනවා මෙන්න මේ ආයතන හරහා ගියොත් ඔයාට මෙන්න මේ job එක ගන්න පුළුවන් ලයික්වස් අපි ඔයාට උදව් කරනවා. අපි ඉන්නවා members-ලා මේ අදාළ එක පාත් වල expertise members-ලා අපේ group එකේ ඉන්නවා. ඉතින් එකත් එක්ක thank you for your time, and now I would like to invite any question from the student or the parents who are joining today. මම හිතනවා අපිට දැන් මේක ඔයගලගේ ප්‍රශ්න තියෙනවා නම් ඒවා ක්ලැරිෆයි කරන්න හොඳ වෙලාව කියලා. ඉතින් අපේ එක්ස්පර්ට්ස්ලා ඉන්නවා මෙතන, අනුරාධ ඉන්නවා. එයාත් ෆ්ලයිට් ඉන්ජිනියර් කෙනෙක් විදිහට එයාටත් පුළුවන් ලොකු එක්ස්පීරියන්ස් එකක් තියෙනවා මේ සම්බන්ධව, මේ ඒරියා එක සම්බන්ධව. ඉතින් අපි
දැන් මම හිතනවා අපි දැන් මේ එක ඕපන් ඩිස්කෂන් එකකට ගියොත් හොඳයි කියන එක සම්බන්ධව. Thank you very much. ඔයගොල්ලන්ට ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. චමිත සර් ඇත්තටම thank you very much. thank you very much චමිත සර් මේ අපිත් එක්ක ඇත්තටම join වුණාට මෙච්චර වැඩ රාජකාරී රාශියක් මැද්දේ ඉතින් මම හිතනවා මේ අපිත් එක්ක join වෙච්ච හැමෝටම හැම ස්ටුඩන්ට් කෙනෙක්ටම මූලික අවබෝධයක් එන්න ඇති කියලා මොකද්ද බේසික් ඒවියේෂන් කන්සෙප්ට්ස් කියන්නේ ඊට අමතරව කැරියර් ඔපචුනිටිස් මොනවද මේ ෆීල්ඩ් එකේ තිබ්බ ඊට අමතරව කොහොමද කැරියර් ගයිඩන්ස් අපි දෙන්න බලාපොරොත්තු වෙන්නේ සහ අපේ ෆියුචර් ප්ලෑන්ස් ඒ කියන්නේ අපි කොහොමද මේ ස්ටෙප් බයි ස්ටෙප් ඔයාලට දෙන්නේ කියලා සරලව සහ පැහැදිලිව හැමෝටම මේ හොඳ කම්ප්‍රිහෙන්සිව් විදිහට බ්‍රීෆින්ග් එකක් දුන්නා මම හිතනවා හැමෝටම මේක ඔළුවට යන්න ඇති කියලා මොකද ඇත්තටම දැන් අපි මේක ටාගට් කරෙත් මම මේක සෙෂන් එක පටන් ගන්න කලිනුත් කිව්වා මේ පිළිබඳ අවබෝධයක් නැහැ කියන තැන ඉඳන් තමයි අපි මේක පටන් ගත්තේ. ඒ කියන්නේ අපිට ඇත්තටම ඕනේ මේක බිඳුවේ ඉඳන් ඔයාලව මේ යම්කිසි මට්ටමකට ඒ කියන්නේ රික්වයර්ඩ් ලෙවල් එකකට ගේන්න ඔයාලගේ දැනුම සහ ඔයාලගේ ස්කිල්ස්. ඉතින් අපි කුසලතා ටික. ඉතින් අපි ඒකට තමයි මේ වගේ ෆ්‍රී සෙමිනාර් සීරීස් එකක්ම මේ අපි ප්ලෑන් කරලා තියෙන්නේ මාසෙට එකක් ගානේ අපි දැන් මාස 5ක් පුරාවට අපි මේක සෙෂන්ස් 5ක් විදිහට කරනවා. ඒ ඔක්කොම කරන්න අපි නොමිලේ අපි කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ මේ අපේ බලාපොරොත්තු ඇත්තටම ඔයාලට මේ දැනුම දීලා අපි මේක ඇත්තටම ටාගට් ගෲප් එක විදිහට මුලින් අපි ප්ලෑන් කරේ අවුරුදු 15වත් අවුරුදු 21ත් අතර ඉන්න තරුණ තරුණියන්ට මොකද එයාලා තමයි මේ ෆීල්ඩ් එකට ඇත්තටම එන්න ඕනේ. මොකද දැන් අලුත් ජෙනරේෂන් එකත් එක්ක එයාලගේ ලොකු ටෙන්ඩන්සි එකක් තියෙනවා ලංකාවේ ජොබ් නොකර පුළුවන් තරම් පිටරට යන්න. ඉතින් අපි බලන්නේ ඒ අර මේ බ්‍රේන් ඩ්‍රේන් වෙන එක නවත්තලා පුළුවන් තරම් ලංකාව ඇතුළේ යාලව රිටේන් කරගෙන ලංකාව ඇතුළේ ඇත්තටම ජොබ් ඔපචුනිටිස් තියෙනවා මේ ඉන්ඩස්ට්‍රි එකේ. එකම දේ මම අර මුලින් කිව්වා වගේ හරි අවබෝධයක් සහ ඒ හරි දැනුමක් නැති එක තමයි මෙතන තියෙන ප්‍රධානම ගැටලුව. ඉතින් අපි මේ ගැටලුව අඳුරගත්තා. ඒකට පිළියමක් විදිහට තමයි අපි මේ වගේ ෆ්‍රී සෙෂන්ස් ටිකක් arrange කරලා හැමෝටම මේක දීප ව්‍යාප්තව මේක අපි ඔන්ලයින් කරන්න plan කරෙත් ඒකයි මුලින්ම. ඉතින් අපි ඉස්සරහට මේකේ කෝස් කෝන විදිහට මාත් ලෙක්චර්ස් ගන්න plan කරන් ඉන්නවා. අපි ඒවා ඉස්සරහට කරනවා. ඉතින් අපි ඇත්තටම මේ කරන්න plan එකක් තියෙන්නේ ඔයාලට මුලින් මේ සෙෂන්ස් පහටම මම ඒකයි කියන්නේ ඔයාලව එන්කරේජ් කරන මේ සෙෂන්ස් පහටම පුළුවන් තරම් සම්බන්ධ වෙන්න උපරිම මට දැන් මේ සෙෂන් අතරතුරත් මට පුද්ගලිකව සෑහෙන මැසේජස් ටිකක් ආවා සමහරුන්ට මේකට සම්බන්ධ වෙන්න තියෙන නොහැකියාව ඒ කියන්නේ ටෙක්නිකල් එරර්ස් ඊට පස්සේ ටෙක්නිකල් ඩිෆිකල්ටිස් ඊට අමතරව දැන් පවර් ෆේලියර්ස් තියෙනවා ලංකාවේ. ඉතින් ඒවත් එක්ක අපිට හරි අමාරුයි හැමෝටම පොදු වෙලාවක් හොයාගෙන හැමෝටම පහසු පොදු වෙලාවක් හොයාගන්න ඇත්තටම අපිට අපහසුයි. අනික මේ අවුරුදු සීසන් එක අපි මේක ප්ලෑන් කරෙත් මොකද අපිට මේක ලොකුවට අර එක්ස්ප්ලেইন කරා වගේ මේක ලොකුවට කල් දාන්න පුළුවන් එකක් නෙමෙයි. ඉතින් අපි ඒක බැලුවේ ඒකයි අවුරුද්දට පස්සේ අපි ඉමීඩියට්ලි මේ වගේ ඉනිෂියල් සෙෂන් එකක් කරේ. ඇත්තටම අද මම හිතනවා ඒක ගොඩක් සක්සස්ෆුල් කියලා. ඔයාලටත් ඔලුවට යන්න ඇති කියලා මම හිතනවා. ඉතින් අපි මේක ඉස්සරහට තව දුරටත් ඉම්ප්‍රූව් කරන්න ප්ලෑන් එකක් තියෙනවා. අපි ඒක ප්‍රෝග්‍රසිව් විදිහට අපි ස්ටෙප් බයි ස්ටෙප් මේක කරන් යනවා. මම ඉතින් ඔයාලගෙන් ඉල්ලන්නේ ඇත්තටම මේ පුළුවන් තරම් මේවට ජොයින් වෙන්න. මොකද ඔයාලට කිසිම කොස්ට් එකක් යන්නෙත් නැහැ. පැයක විතර පොඩි කාලයක් විතරක් අපිට දෙන්න අපි ඔයාලව සම්පූර්ණයෙන් බින්දුවේ ඉඳන් අපිට රික්වයර්ඩ් ලෙවල් එක වෙනකන් ඔයාලව දැනුම දීලා ඒ මට්ටමට අරගෙන අපි ඔයාලට අර වේස්ට් වෙන ටයිම් එක අඩු කරලා පුළුවන් තරම් හරියට කැරියර් ඔපචුනිටිස් මොනවද තියෙන්නේ කියලා ඒවට යන්නේ කොහොමද කියලාත් අපි ගයිඩන්ස් එක දෙනවා. ඉතින් මේ සර් කරපු ප්‍රසන්ටේෂන් එකේ මොනවම හරි තනක් ගැටලුවක් තියෙනවා නම් එහෙම නැත්නම් කොතන හරි ඔයාලට ප්‍රශ්නයක් ආව නම් මම මේ වෙලාවේ කියන්නේ ඉතින් ඒක ඕපන් ෆෝරම් අහන්න හදිස්සියට එහෙම ඕපන් ෆෝරම් අහන්නත් බෑ වගේ නම් පර්සනල් මෙසේජ් එකක් මට දාන්න. එහෙම නැත්නම් ගෲප් එකේ ෂෙයා කරන්න ඔයාලගේ තියෙන අදහස් අපිට ඔයාලගේ අදහස් උනත් තමයි අපිට ෂෙයා කරන්න. මොකද ඒතර අපිට මේක ඉස්සරහට ඊළඟ සෙෂන් එක මීට වඩා සක්සස්ෆුල් සහ ෆෘට්ෆුල් විදියට ප්ලෑන් කරන් යන්න පුළුවන්. ඉතින් මම ඔයාලගෙන් ඉල්ලන්නේ මොන හරි ගැටලුවක් තියෙනවා නම් මේ දැන් මේ වෙනකන් කරපු දේ මොන හරි ගැටලුවක් තියෙනවා නම් ඔයාලට ඉදිරිපත් කරන්න. අපිට තව වෙලාවක් තියෙනවා විනාඩි 10ක් විතර මේ සෙෂන් එක මේ කන්ක්ලූඩ් කරන්න කලින් අපි ඒවට උත්තර දෙන්න ලෑස්ති වෙලා ඉන්නේ. Excuse me, sir. Hello. ඔව්. මගේ බබා පුතා ඉන්න grade 9. එයා දැන් ඔය එයාක්‍රාෆ්ට් ඉන්ජිනියරින් පැත්තට එයා ටිකක් කැමති. ඒ කියන්නේ දැනුත් ගෙදර ඔය ඉන්න ගමන් එක මේ වාහන එහෙම හදනවා එහෙම පොඩියට. ඉතින් අර එයාට දැන් O level වලින් පස්සේ A level
කරලා ওই පැත්තට යොමු වෙනවා නම් ඒ කියන්නේ aircraft engineering පැත්තට යොමු වෙනවා නම් maths stream එක නේද තෝරගන්න ඕනේ ඒකේ subjects ඒ දැන් තියෙනවා physics chemistry maths ඒ ටික නේ කරන්න ඕනේ නේද එහෙම ඔව් මිස් ඒ කියන්නේ සයන්ස් ස්ට්‍රීම් එකෙන් ගියා නම් පුළුවන් ඒ කියන්නේ දැන් එයාට ස්පෙસિෆිකලිම වෙන්න ඕනේ එයාක්‍රාෆ්ට් ඉංජිනියර් නම් එයාට කම්බයින් මැත්ස් ඊට පස්සේ ෆිසික්ස් කෙමිස්ට්‍රි ඔය සබ්ජෙක්ට් තුන කවර් වෙන ඕනම ඔය සබ්ජෙක්ට් තුනෙන් දෙකක් කවර් වෙන ඕන ස්ට්‍රීම් එකක් දැන් තියෙනවා ටෙක්නිකල් ඉංජිනියරින් කියලා වෙනම සබ්ජෙක්ට් එකක් තියෙනවා එතකොට ඒ වගේ ඒ සබ්ජෙක්ට් තුනෙන් දෙකක් කවර් වෙන ඕනම ෆීල්ඩ් එකක් තෝරගන්න පුළුවන් ඒ කරලා එයාට ඇත්තටම මිනිමම් එයා ඒක A level පාස් වුණා නම් අපිට පුළුවන් ඉස්සරහට ඒ කියන්නේ එයාට ඕන ඔපචුනිටි එක තියෙන්නේ එයාට රික්වයර්මන්ට් එක තියෙන්නේ යන්න නම් එයාක්‍රාෆ්ට් ඉංජිනේර කෙනෙක් වෙන්න අපිට පුළුවන් ඒ වෙනකන් එයාට ගයිඩන්ස් එක දෙන්න. එතකොට ඇත්තටම අර එයා A level කරලා නිකන් ජොබ් එකක් හොය හරි නැත්තම් වෙන දෙයකට ඇප්ලයි කරගෙන අර වේස්ට් කරන ටයිම් එක තමයි අපි ඇත්තටම මෙතන නැති කරන්නේ. මොකද අපිට මේ වෙලාවේ මේ ඉන්ඩස්ට්‍රි එකේ ඇත්තටම ලොකු ෂෝටේජ් එකක් තියෙනවා. ඉතින් එයාක්‍රාෆ්ට් මේන්ටනන්ස් ඉංජිනේර කෙනෙක් හරි එයාක්‍රාෆ්ට් ඉංජිනේර කෙනෙක් වෙනවා කියන්නේ ඒක ඇත්තටම කවුරුත් ලොකුවට දන්නේ නැති දැන් ඒවිෂන් කම හැමෝම හිතන් ඉන්නේ මේක පයිලට් කෙනෙක් එහෙම නැත්නම් මේක කැබින් ස්ටුවර්ට් කෙනෙක් ඉච්චරෙන් ලොකුවට මේ අපිට පේන්නේ හැබැයි මේක පිටිපස්සේ සෑහෙන දෙනෙක්ගේ රෝල් එක තියෙනවා ඉතින් අර සර් මෙතන මේ ප්‍රසන්ටේෂන් එකෙත් පැහැදිලි කරා වගේ මේකේ ડોක්ටර් කෙනෙක් වගේ කියන්නේ හાર્ට් එක වගේ ඉන්නේ ඉංජිනේරින් පැත්තේ කට්ටිය තමයි මොකද එයාක්‍රාෆ්ට් එකක් ෆ්ලයි කරන ලෙවල් එකට ගේනවා කියන්නේ ඉතින් එයා ඉංජිනියර් කෙනෙක්ගේ සර්ටිෆිකේට් එක නැතුව එයාක්‍රාෆ්ට් එකක් ඇත්තටම ෆ්ලයි කරන්නත් බෑ ඉතින් ඒක නිසා පුතාට කියන්න ඒ ස්ට්‍රීම් එකේ සබ්ජෙක්ට් තුනෙන් දෙකක් කවර් වෙන ඕනම ස්ට්‍රීම් එකක් කරාම හරි. ඒ කියන්නේ සයන්ස් ස්ට්‍රීම් එකේ කෙමිස්ට්‍රි කම්බයින්ඩ් මැත්ස් ෆිසික්ස් ඔය තුනෙන් දෙකක් කවර් වෙන ඕන ස්ට්‍රීම් එකක් කරාම ප්‍රශ්නයක් නැහැ. අපිට මේ ෆීල්ඩ් එකට තෝරගන්න පුළුවන් යාව. එතනින් පස්සේ කියන්නේ මොකක් හරි ඉන්ස්ටිටියුට් එකක් හරහාද මේක වෙන්නේ ඔබතුමාලා කරන්නේ ගයිඩන්ස් එක දෙන්නේ කියන්නේ ඒ කියන්නේ අපි ඇත්තටම අපිට ඒ කියන්නේ මිස් අපි ඇත්තටම දැන් මේ ෆ්‍රී අවයර්නස් සෙෂන් එකක් දෙන්නේ හැමෝටම මේ ගැන දැනුවත් කරන්නනේ. ඊට පස්සේ අපිට තියෙනවා එක එක අලයන්ස් අපිට තියෙනවා ප්‍රැක්ටිකල් එක්ස්පෝෂර් එකට අපිට වෙනම කම්පැනියක් තියෙනවා. අපිට වෙනම ඉන්ස්ටිටියුට් එකක් තියෙනවා. එතකොට අපිට වර්ක්ෂොප්ස් වලට අපි ඉස්සරහට මේ සෙමිනාර්ස් වල මේක ඔයාලට තව බ්‍රීෆ් කරනවා. මේකෙන් ඉස්සරහට යනවනම් යන්නේ කොහොමද කියන එක. ඒ කියන්නේ අපේ ඉන්ස්ටිටියුට් එක හරහා පුළුවන් ඩිප්ලෝමාස් තියෙනවා අපිට දැනට අපේ පෙන්ඩින් ඇප්‍රූවල්ස් තියෙන්නේ කීපයකට. ඊටු ඔක්කොම අපිට ඇප්‍රූවල්ස් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒවත් එක්ක අපිට පුළුවන් ඒ ස්ට්‍රීම් එකේ යන කෙනෙක්ට කැරියර් ගයිඩන්ස් එකක් දීලා අන්තිමට අපි සර්ටිෆිකේට් එකක් ඉෂුව කරනවා NVQ ලෙවල් එක තියෙන. ඉතින් එතකොට එයාට ඕන එයා ලයින් එකට ජොයින් වෙන්න කලින් ඒක මූලික සුදුසුකමක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඔතන සොෆ්ට්වෙයාර් ඉංජිනේරින් පැත්තක් තියෙනවද එහෙම? සොෆ්ට්වෙයාර් ඒ කියන්නේ එයාක්‍රාෆ්ට් මේන්ටනන්ස් පැත්තට ඒ කියන්නේ මිස් මේ එයාක්‍රාෆ්ට් මේන්ටනන්ස් පැත්තට ඩිරෙක්ට්ලි රිලේටඩ් නැහැ. හැබැයි එවියොනික්ස් පැත්තට අපිට පුළුවන් සොෆ්ට්වෙයාර් ඉංජිනේරින් එක කම්බයින් කරන්න. ඒකයි මම අර කිව්වා අර සබ්ජෙක්ට් තුනෙන් දෙකක් කවර් වුණා නම් හරි. මොන පැත්තටද ජොයින් කරන්නේ සොෆ්ට්වෙයාර් ඉංජිනේරින් පැත්තට යනවනම්? එවියොනික්ස් කියලා තියෙනවා ෆීල්ඩ් එකක් වෙනම. ඒ කියන්නේ එයාක්‍රාෆ්ට් වල ඉන්ස්ට්‍රුමන්ට් තියෙනවා ඇතුලේ. ඒ කියන්නේ ඒක තව අපි ඉස්සරහට තියෙන සෙමිනාර්ස් වල කරනවා. ඉතින් එතකොට අර ඒකයි මම කිව්වේ මේ සෙමිනාර්ස් පහටම එන්න කියලා පුළුවන් තරම් මොකද දැන් මේ අද කරේ බේසික්ම නිකන් අයි ඕපනින් සෙෂන් එකක්. එතකොට ඒක ඉස්සරහට ඊට පස්සේ දැන් කැරියර් එකක් අරගත්තට පස්සේ අපි එයාක්‍රාෆ්ට් එක පිළිබඳ මූලික දැනුමක් දෙනවා ඊළඟ සෙෂන් එක. අන්න ඒ වගේ හැමෝ ඒ කියන්නේ මේකට සම්බන්ධ වෙන හැමෝටම නිකන් අහන් හිටියත් ඇත්තටම මේක පාඩුවක් නෑ. මොකද ලොකු දැනුමක් ගන්න පුළුවන්. ඊට අමතරව ඒකට ඉන්ට්‍රස්ට් එකක් තියෙන කෙනෙක්ට පුළුවන් මේ සෙමිනාර්ස් පහම සීරීස් එකෙම ඉවරනාට පස්සේ අපේ වර්ක්ෂොප්ස් වලට ජොයින් වෙලා ඒකෙදි යාට පුළුවන් ඒ ටික ප්‍රැක්ටිකල් එක්ස්පෝෂර් එක ගන්න කොහොමද එයාක්‍රාෆ්ට් ඔපරේට් වෙන්නේ එයාපෝට් එක මොනවද තියෙන්නේ අන්න ඒ වගේ අපි සේරම එකතු කරපු පොඩි පැකේජ් එකක් හදලා තියෙනවා. ඒක අපි මේ අන්තිම සෙමිනාර් එකේදී වැඩිදුර විස්තර කරනවා. ඉතින් අර මම එක කිව්වේ අර සොෆ්ට්වෙයාර් ඉංජිනේරින් කරත් ප්‍රශ්නයක් නැහැ අපිට ඒකටත් chance එකක් තියෙනවා ඒවියේෂන් ෆීල්ඩ් එකට ගන්න. හරි සර් thank you sir. හරි මිස්. තව ඒ වගේ මොන හරි ගැටලු ප්‍රශ්න තියෙනවා නම් අහන්න ඔයාලට ඒ කියන්නේ මේ ක්ලියර් ක්‍රිස්ටල් ක්ලියර් ආන්සර්ස් දෙන්න පුළුවන් අපිට. ඒක නිසා මොකද එක්ස්පර්ට්ස්ලා ඉන්නවා අපේ ගෲප් එකේ. සර් කිව්වා වගේ ඉතින් ඒ අදාළ කට්ටියට යොමු කරලා අපිට දැන් උත්තරයක් දෙන්න බෑ නම් අපි ඊළඟට ගෲප් එකේ හරි ඒකට ආන්සර් එක මේ පබ්ලිෂ් කරනවා.
එයා ට්‍රැෆික් කන්ට්‍රෝල් එකේ පාත් එක කොහමද එතනට යනවා නම් මොනවද පාත් එක? ඒ කියන්නේ මිස්ටර් එයා ට්‍රැෆික් කන්ට්‍රෝලර් වලට යනවා නම් එයත් සයන්ස් ස්ට්‍රීම් එක. ඒ කියන්නේ මැත්ස් එහෙම නැත්නම් බයෝ ඒ කියන්නේ එයාට ඇත්තටම කවර් වෙන්න ඕනේ ෆිසික්ස්. ෆිසික්ස් ෆීල්ඩ් එක කවර් වුණා නම් හරි මොකද ඇත්තටම එයා ට්‍රැෆික් කන්ට්‍රෝලර් කියන එකේ රෝල් එක මම පොඩ්ඩක් දැන් එලබොරේට් කරොත් එimhe ඒක ඇත්තටම ඒක තමයි ක්‍රිටිකල්ම රෝල් එක. ඒ කියන්නේ පයිලට් කෙනෙක්ට පස්සේ හයිලි පේඩ් සැලරියක් තියෙන්නේ එයා ට්‍රැෆික් කන්ට්‍රෝල්ඩ්. ඒ කියන්නේ එයා තමයි එයාක්‍රාෆ්ට් එකක් ලෑන්ඩින් ක්ලියරන්ස්, ටේක් ඔෆ් ක්ලියරන්ස් ඊට පස්සේ ෆ්ලයිට් ලෙවල් එක එයාක්‍රාෆ්ට් එක ෆ්ලයි කරන මොන හයිට් එකේද ඊට අමතරව එයාක්‍රාෆ්ට් එකවර 10ක් 15ක් එන එයා ෆීල්ඩ් එකක් නම් ඒවර කොහොමද මොන ඩිස්ටන්ස් වලින්ද එයා හැන්ඩල් කරන්න ඕනේ ඊට පස්සේ මොන ඇන්ගල්ස් වලින්ද අන්න ඒ වගේ ඒකේ තනිකර තියෙන මැතමැටික්ස්. එතකොට එයාට අනිවාර්යෙන් ෆිසික්ස් ෆීල්ඩ් එක කව වෙලා ෆිසික්ස් සබ්ජෙක්ට් එක කව වෙලා තියෙනවනේ මූලික සුදුසුකම් විදිහට. එතකොට ඒකත් එක්ක පුළුවන් අපිට ඉස්සරහට එයාට ඕන දැනුම සහ ඒ ස්කිල්ස් එයාගේ ඇත්තම එයාට අර ෆිසික්ස් ස්කිල් එක ඇඟේ තියෙන්න ඕනේ. මොකද ඒක අර ක්වික් ඩිසිෂන් මේකින් ඇබිලිටි එක එයාට තියෙනවා නම් ඒක කරන්න පුළුවන්. මොකද ඊට අමතරව ක්ලියර් කමියුනිකේෂන්. ඒ කියන්නේ එයා දෙන කෝල් එකෙන් එයා දෙන මැසේජ් එකෙන් තමයි පයිලට් එයාගේ ෆ්ලයිට් ලෙවල් එක හදාගන්න ඊට පස්සේ එයාගේ ඩිස්ටන්ස් මේන්ටේන් කරගන්න ඊට පස්සේ ලෑන්ඩින් ක්ලියරන්ස් වල ටයිමින් හදාගන්න හැමදේම පයිලට් කරන්නේ එයා ට්‍රැෆික් කන්ට්‍රෝලර්ගේ එක කෝල් එකට. එතකොට ඒක එයා කට් ඇන්ඩ් ක්ලියර් වෙන්න ඕනේ ඒක ක්‍රිස්ටල් ක්ලියර් වෙන්න ඕනේ ඊට අමතරව ඒක ඇම්බිගුයිටිස් නැතුව හරියට මැසේජ් එක පාස් වෙන විදිහට එයා ටක් ගාලා ඔළුවෙන් කැල්කියුලේෂන් එක හදාගන්න ඕනේ. පොඩි ක්‍රිටිකල් රෝල් එකක් එතන තියෙනවා. ඉතින් ෆිසික්ස් කියන සබ්ජෙක්ට් එක කව වුණා නම් එයාට ඒතොර එයාට ඒ අර ඉන්ස්ටින්ක්ට්ලි ඒක එනවා මේ අර මේ මොකක්ද ඒක කියන්නේ අපි අර මොනවා හරි ලොජිකල් ඇනලිසිස් එක එයාට ඔටෝමැටිකලි එනවා ෆිසික්ස් සබ්ජෙක්ට් එක කව කරා නම්. සාමාන්‍ය ඔපචුනිටිස් කොහමද දැන් ලංකාවේනේ? එයා ට්‍රැෆික් කන්ට්‍රෝල් ලංකාවේ මිස්ටර් දැනට ගත්තොත් එහෙම අපි ලංකාවේ එක යා ඔපරේටර් කෙනෙකු විතරයි ඉන්නේ ශ්‍රී ලංකන් එයාලයින්ස්. ඉතින් අපිට ශ්‍රී ලංකන් එයාලයින්ස් එකේ ගත්තත් එයාපෝට් දැනට 4ක් ලංකාවේ මේන්ටේන් වෙනවා. ඒතර රත්මලාන, කටුනායක, මත්තල, ජැෆ්නා. ඔය හතරේ සාමාන්‍යයෙන් පැය 4 ෂිෆ්ට් එකක් තමයි එයා ට්‍රැෆික් කන්ට්‍රෝලර් කෙනෙක්ට දෙන්නේ. ඒතර සාමාන්‍යයෙන් දවසට එයා ට්‍රැෆික් කන්ට්‍රෝලර්ස්ලා 5 දෙනෙක් ඕනේ මිනිමම් ඩියුටිස් මේ කවර් කරන්න. ඉතින් එහෙම ගත්තොත් එහෙම සෑහෙන ඔපචුනිටි එකක් තියෙනවා එයා ට්‍රැෆික් කන්ට්‍රෝලර්ස්ලාට. සාමාන්‍යයෙන් පයිලට් වෙන්න බැරි ගොඩ දෙනෙක් ඊළඟට ඇප්ලයි කරන ජොබ් එක තමයි එයා ට්‍රැෆික් කන්ට්‍රෝලර්. ඒක ගුවන් හමුදාවෙත් ඒ ඔපචුනිටි එක තියෙනවා. ඒතකොට හදිස්සියේ හරි ගුවන් හමුදාවට බැඳෙනවා නම් ඒකෙත් ඒ ඔපචුනිටි එකම තියෙනවා එහෙම්ම එයා ට්‍රැෆික් කන්ට්‍රෝලර් කෙනෙක්ට. ඒතකොට එයා ෆෝස් එක ගත්තොත් එහෙම අපේ ගුවන් හමුදාව ගත්තත් ගුවන් හමුදාවෙත් තියෙනවා එයා ෆීල්ඩ් 14ක්. ඒතකොට එයා ෆීල්ඩ් 14ටම එයා ට්‍රැෆික් කන්ට්‍රෝලර්ස්ලා 3 දෙනා ගානේ අපොයින්ට් කරලා තියෙන්නේ. ඒතකොට එයා ෆෝස් එකට බැඳෙනවා නම් එයා ෆෝස් එකට බැඳෙන්න පුළුවන් එයාට. ඊට පස්සේ ශ්‍රී ලංකන් එනවා නම් එයාට මූලික සුදුසුමක් විතර මේ සර්ටිෆිකේට් එකක් තරම් ඒකට ගිහිල්ලා ඒක ඉන්ටර්වියු ෆේස් කරන්න පුළුවන්. ඒතකොට ඇත්තටම ඔපචුනිටිස් ගොඩක් තියෙනවා. එකම ප්‍රශ්නේ දැන් එතන එක්ස්ටෙන්ඩ් කර කර මිනිස්සු තියන් ඉන්නවා මොකද අලුතෙන් එන කට්ටිය මේ ගැන දන්නේ නැහැ ලොකුට. ඒක නිසා ලොකු ගැටලුවකට මුහුණ දීලා තිනවා ශ්‍රී ලංකන් එයාලයින් එක. එයා ෆෝස් එකෙත් ඔය ගැටලුවම එහා සමානම තියෙනවා. එහෙම නේද චමිත සර්? ඕන්ටරත් දැන් ගොඩක් ගත්තොත් එහෙම ඇතට මගේ දැනුම විදිහට දැන් ලංකාවේ දැනට අපේ ATC එහෙම නැත්නම් එයා ට්‍රැෆික් කන්ට්‍රෝලර් කෙනෙක් වෙන්න එයාට ෆිසිකල් සයන්ස් ඩිග්‍රී එකක් තියෙන්න ඕනේ. බේසික් සුසුකමක් විදිහට ඒක ගන්නවා. ඊට අමතරව සීරීස් ඔෆ් ඉන්ටර්වියුස් තියෙනවා. එයාගේ ස්කිල් එක චෙක් කරනවා. ඉතින් ඒක ලොකු ප්‍රොසෙස් එකක් තියෙනවා. ඉතින් ලොකුට এডুকেෂන් ක්වොලිෆිකේෂන්ස් බලනවා. ඉතින් ඒවා වෙනස් වෙනවා. ඉතින් එයාපෝස් එකේ නම් ලොකු ඔපචුනිටිස් තියෙනවා එයා ට්‍රැෆික් කන්ට්‍රෝලර්ස්ලාට. ඉතින් අපි ඉස්සරහට ඒගොල්ලන්ව ගයිඩ් කරනවා කොහොමද මේ පාත් වල යන්නේ සහ අපේ සම්බන්ධ වෙන ස්පෙෂලිස්ට්ලා ඒගොල්ලන්ව වෙනවම ගයිඩ් කරනවා මේ සම්බන්ධව. හරි සර්. finally can you explain me මේ කියන්න පුළුවන්ද කියන්නේ aircraft maintenance එකයි aircraft engineering කියන එකේ differentiate එක? ඒ කියන්නේ මිස්ටර් එයාක්‍රාෆ්ට් මේන්ටනන්ස් ඉන්ජිනියර් කියලා ගත්තොත් එimhe ඇත්තටම එයා ලයිසන්ස් ඉන්ජිනියර් කෙනෙක්. ඒ කියන්නේ කලින් අර සර් ප්‍රසන්ටේෂන් එක කරා වගේ අපේ තියෙන එයාක්‍රාෆ්ට් මේන්ටනන්ස් ලයිසන්ස් කියලා. දැන් මම එයාක්‍රාෆ්ට් මේන්ටනන්ස් ලයිසන්ස් හෝල්ඩර් කෙනෙක්. ඒ කියන්නේ එතකොට එයාට තියෙනවා එක ටිපිකල් ඒ කියන්නේ එයාක්‍රාෆ්ට් ටයිප් එක. ඒතර එයා ඒ ටයිප් එකේ එක්ස්පර්ට් කෙනෙක්. ඊට අමතරව එයාක්‍රාෆ්ට් ඉන්ජිනියර් කෙනෙක් කියවම එයා පොදුවේ එයාක්‍රාෆ්ට් ගැන දැනුමක් තියෙන එයාක්‍රාෆ්ට් එක ඔපරේට් වෙන්නේ කොහොමද, එන්ජින්ස් වැඩ කරන්නේ කොහොමද, එයාක්‍රාෆ්ට් වල ක්‍රිටිකල් පාර්ට්ස් මොනවද කියලා මූලික අවබෝධයක් තියෙනවා එයාක්‍රාෆ්ට් ඉන්ජිනියර්. ඒ කියන්නේ හරියට ડોක්ටර් කෙනෙකුයි ස්පෙෂලිස්ට් කෙනෙකුයි වගේ. ඒ කියන්නේ ජෙනරල් ෆිසිෂියන් කෙනෙක්ට පුළුවන් සාමාන්‍යයෙන්
රෝගයක් අඳුනගෙන බෙහෙතක් දෙන්න. හැබැයි අපි ස්පෙෂලිස්ට් කෙනෙක්ට ගියොත් අපි යන්නේ මොකක් හරි එක රෝගයකට එයාගෙන් හරියටම ඒකට අදාළ සොලියුෂන් එක ගන්නන්නේ වගේ එයාක්‍රාෆ්ට් මේන්ටනන්ස් එන්ජිනියර් කෙනෙක් කියන්නේ එයාට ටයිප් රේටින් එකක් තියෙන, ටයිප් ට්‍රේනින් එකක් තියෙන සහ ලයිසන් එකක් තියෙන ලයිසන් හෝල්ඩර් කෙනෙක්. ඒතකොට එයාක්‍රාෆ්ට් ජෙනරල් එක ගත්තොත් එයාක්‍රාෆ්ට් ඉන්ජිනියර් කෙනෙක් ගත්තොත් එහෙම එයා ඒ කියන්නේ එයාක්‍රාෆ්ට් ගැන එයාට ඉන්ජිනියරින් පැත්තේ නොලෙජ් එක හැම එයාක්‍රාෆ්ට් එකක් ගැනම තියෙන කෙනෙක් තමයි එයාක්‍රාෆ්ට් ඉන්ජිනියර් කෙනෙක් කියන්නේ. ඒතකොට එයාක්‍රාෆ්ට් හැම එයාක්‍රාෆ්ට් ඉන්ජිනියර්ගෙම ටාගට් එක තමයි කවදා හරි ලයිසන් හෝල්ඩර් කෙනෙක් වෙලා එයාක්‍රාෆ්ට් මේන්ටනන්ස් ඉන්ජිනියර් කෙනෙක් වෙන එක. ඒතකොට එරොනොටිකල් ඉන්ජිනියර් කියන්නේත් ඕකම තමයිනේ. ඔව් මිස්ටර් එරොනොටිකල් ඉන්ජිනියර් එක ලංකාවේ තියෙන්නේ මේක. හැබැයි එරොනොටිකල් ඉන්ජිනියර් කියලා දැන් පිටරටක වගේ කරොත් එහෙම එයාට ඒරෝස්පේස් පැත්තත් කව වෙනවා. අපි දැනට එහෙම ප්‍රැක්ටිකල් පෙන්වන්න සහ එහෙම එච්චර දුරට අපේ සිලබස් කවර් කරලා නැහැ කොතනකවත්. ඒ කියන්නේ එයා ෆෝස් එකේවත් ශ්‍රී ලංකන් එකේවත්. ඒක නිසා දැනට එරොනොටිකල් ඉන්ජිනියර් කියලා කියන්නේ ඇත්තටම මෙකැනිකල් සයිඩ් එකෙන් එන එයාක්‍රාෆ්ට් ඉන්ජිනියර් කෙනෙක් තමයි. ලංකාවේ ඉන්ස්ටිටියුට් තියෙනවද එයාෆෝස් එක ඇරුණම මේ එයාක්‍රාෆ්ට් ඉන්ජිනියරින් වලට? එයාක්‍රාෆ්ට් මොරටුව ඉන්ජිනියරින් වලට කැම්පස් එකේ තියෙනවා. ඒ නම් කියන්නේ තියෙනවා. ශ්‍රී ලංකන් එයාලයින් එකේ තියෙනවා. ඔව් එයාෆෝස් එකේ තියෙනවා. ඊට අමතරව මිස්ටර් මෙයා කැඩෙට් එන්ට්‍රි වගේ එනවා නම් කවුරු හරි දරුවෙක් එයාට පුළුවන් කොතලාවල ඩිෆෙන්ස් යුනිවර්සිටි එකේ තියෙනවා. ඊට අමතරව ඒකෙත් සල්ලි ගෙවලා ඉගෙන ගන්න පුළුවන් ස්ට්‍රීම් එකක් තියෙනවා එයාක්‍රාෆ්ට් ඉන්ජිනියරින්. ඊට අමතරව තියෙනවා තව අපේත් එක්ක පාර්ට්නර්ෂිප් එක තියෙන සකුරා ඒවියේෂන් එක තියෙනවා. ඊට අමතරව ඒවියේෂන් ඒසියන් ඒවියේෂන් ඇකඩමි කියලා තියෙනවා රත්මලානේ. ලංකාවේ ඉන්ස්ටිටියුට් 5ක් විතර තියෙනවා ඇප්‍රූවල් තියෙන. ඇත්තටම මේ හැම එකකටම හැම ඉන්ස්ටිටියුට් ඊට වඩා ඉන්ස්ටිටියුට් තියෙනවා මිස්ටර්. ඒ හැම එකකටම සිවිල් ඒවියේෂන් ඔතොරිටි එකේ රෙකග්නිෂන් එකයි ඇප්‍රූවල් එකයි ඕනේ. ඉතින් දැනට එහෙම ඇප්‍රූවල් එක තියෙන ඉන්ස්ටිටියුට් තියෙන්නේ 5ක් විතර. ඒතර ඉස්සරහට ඒ ෆීල්ඩ් එක යනවා නම් අපි කියනවා මේ මොනවද තියෙන ඉන්ස්ටිටියුට් ඒවට කොහොමද යන්නේ ඒවට යන්න කලින් බේසික් නොලෙජ් එක කොහොමද අපි දෙන්නේ. ඒතකොට එයාටත් ලේසි යන කෙනාටත් ලේසි සහ ඉන්ස්ටිටියුට් එකටත් ලේසි. මූලික දැනුමක් තියෙන කෙනෙක් ආවහම එයාට එතනින් එහාට දැනුම දීගෙන යන්න විතරයි තියෙන්නේ. ස්පෙસિෆිකලි. Right, thank you very much. Okay, mister. තව ගැටලු තියෙනවා විනාඩි 4ක් වගේ කාලයක් තියෙනවා මේ ඔයාලට ඒ ඩවුට්ස් ක්ලියර් කරගන්න. එහෙම ගැටලු නැත්තම් ඇත්තටම මේ පුළුවන් ඔයාලට දැන් පස්සේ හරි ගැටලුවක් ආවොත් ගෲප් එකට දාන්න පුළුවන්. එහෙම නැත්තම් පර්සනලි මට පර්සනලි මැසේජ් කරන්න පුළුවන්. ඒතර ඒවට හැකි ඉක්මනින් මම රිප්ලයි කරනවා. ඒ වගේ තව ඉස්සරහට දැන් අපේ මේ කරපු සෙෂන් එක පිළිබඳව ඔයාලගේ මොන හරි අදහස් තියෙනවා නම් ඒවත් අපිට කමෙන්ට් කරන්න. මොකද ඇත්තටම මේ අපි එකකින් බලාපොරොත්තු වෙනවා ඊළඟ සෙෂන් එකේ මීට වඩා අප්ලිෆ්ට් කරගන්න කොහොමද මේකේ ස්ටෑන්ඩඩ් එක සහ මීට වඩා ඵලදායී විදිහට මේක කරන්නේ කොහොමද කියලා. ඉතින් මම ආයෙ පාරක් මතක් කරනවා අදත් කීප දෙනෙක් මට පුද්ගලිකව මැසේජ් කරලා තිබ්බා මේක ටෙක්නිකල් එරර්ස් ඩිෆිකල්ටිස් නිසා ජොයින් වෙන්න බැරි අයට එහෙම වුණොත් එහෙම අපි මේ ස්ක්‍රීන් රෙකෝඩින් එක අපි ෂෙයා කරනවා ගෲප් එකේ. එහෙම වුණොත් එමේ ඒකත් රිෆර් කරන්න පුළුවන් ඔයාලට පස්සේ වෙලාවක. ඊට අමතරව ඊළඟ මාසෙත් අපි මේ වගේම සෙෂන් එකක් තියෙනවා. ඒතර සති දෙකකට කලින් මම රිමයින්ඩර් එකක් දානවා සහ සතියකට කලින් දානවා පහු. ඊට අමතරව ওই ගෲප් එකේ මම දානවා වැදගත් වෙයි කියලා හිතන සහ අපේ සිලබස් එකට අදාළව මොනවා හරි තියෙන වීඩියෝස්, ෂෝට් ක්ලිප්ස් ඒවා නිකන් බලලා තියාගන්න. එතකොට ඊළඟ සෙෂන් එක කරන්නේ දැන් අද කරේ බේසික් අවයර්නස් එකක්. ඊට අමතරව ඊළඟ එකේ අපි මේකෙන් ඊළඟ ස්ටෙප් එක කරන අපි එයාක්‍රාෆ්ට් එකක් කියන්නේ මොකක්ද? ඒක ෆ්ලයි කරන්නේ කොහොමද? ෆ්ලයි වෙන තියරිස් මොනවද? ඒ වගේ තියෙන ක්‍රිටිකල් පාර්ට්ස් මොනවද? ඒ වගේ අපි ඉන්ස්පෙක්ට් කරන ඒරියා මොනවද? එතකොට ඒක අපි මොන ෆීල්ඩ් එකේ ගියත් අපි පයිලට් කෙනෙක් වුණත්, ඉන්ජිනියර් කෙනෙක් වුණත්, එයාර් ට්‍රැෆික් කන්ට්‍රෝලර් කෙනෙක් වුණත්, කැබින් ස්ටුවර්ඩ් කෙනෙක් වුණත් මේ හැමෝටම අදාළයි එයාක්‍රාෆ්ට් එකේ බේසික් අවයර්නස් එක. මොකද ඒක දන්නේ නැතුව මැෂින් එක ගැන තමන් මොකුත් දන්නේ නැතුව ඒ වගේ රස්සාව කරනවා. මොකද ඒකේ සේෆ්ටි නම්බර් 1. ඒ කියන්නේ no second chance කියලා අපි කියන්නේ ඒවියේෂන් ඉන්ඩස්ට්‍රි එකේ. ඒ කියන්නේ ග්‍රවුන්ඩ් වෙහිකල් එකක් වගේ නෙමෙයි මේක ඉන් ෆ්ලයිට් යන මේ වෙහිකල් එකක්. ඉතින් මොනවා හරි සේෆ්ටි අපි කොම්ප්‍රොමයිස් කරන්නේ නැහැ කිසිම හේතුවකට. මොනවා හරි ඉෂුව එකක් ආවොත් අපි ඒක ඉමීඩියට්ලි ක්ලියර් ඩික්ලෙයාර් කරන්න කියලා තියෙනවා. මොකද අපිට සේෆ්ටි කියන එක අපි නම්බර් 1. ඒක නිසා ඒ වෙලාවට කිසිම ඔප්ෂන් එකක් නැහැ. මේක ඉන් ෆ්ලයිට් එමර්ජන්සි එකක් ආවොත් එimhe හැමෝම දැනන් ඉන්න ඕනේ කොහෙද ක්‍රිටිකල් පාර්ට්ස් තියෙන්නේ, මොනවද එයාක්‍රාෆ්ට් එකේ ඊළඟට වල්නරබල් තැන් තියෙන්නේ සහ මේක කොහොමද අපි එමර්ජන්සි සිටුේෂන් එකකට
ෆේස් කරලා අපි සිටුේෂන් එක හැන්ඩල් කරන්න කොහොමද කියන හැමෝටම බේසික් අවයර්නස් එකක් තියෙනවා මේ ඒවියේෂන් ෆීල්ඩ් එකට එන හැමෝටම. ඒක කාගෝ හැන්ඩ්ලර්ද, ටිකටින් මැනේජර්ද, එයාපෝට් මැනේජර්ද, රන්වේ මාස්ටර්ද, ඒක අදාළ නැහැ යාගේ රෝල් එක. එයාට බේසික් අවයර්නස් එකක් තියෙනවා. ඉතින් ඒක නිසා අපි ඊළඟට පොදුවේ මේක කරන නිසා අපි ඊළඟට එයාක්‍රාෆ්ට් එක පිළිබඳව පොඩි දැනුම් සෙෂන් එකක් තමයි ඊළඟ සෙෂන් එක අපි ප්ලෑන් කරන්නේ. ඉතින් ඒක නිසා මේ සීරීස් පහටම සම්බන්ධ වෙන්න සම්බන්ධ වුණාට පස්සේ පස්වෙනි සීරීස් එකෙන් පස්සේ ඔයාලට තවත් ඉන්ටරෙස්ටිං නම් මේ ෆීල්ඩ් එක අපි අපේ වර්ක්ෂොප් වලට ඔයාලට අපි ඉන්වයිට් කරනවා. ඒවට සම්බන්ධ වෙන්න පුළුවන්. ඊට අමතරව ඒ අතරතුර ඕනම කෙනෙක්ට කිසියම්ම හරි ගැටලුවක් ආවොත් group එකේ message එක share කරන්න පුළුවන්. එහෙම නැත්නම් මට personally දාන්න පුළුවන්. as soon as possible මම ඒවට reply කරනවා. ඉතින් තව දුරටත් ගැටලු නැත්නම් එහෙනම් අපි මේ session එක wind up කරමු. චමිත සර් මොනවා හරි සර්ගේ පැත්තෙන් තියෙනවද කියන්න? thank you very much ඇත්තටම මාව ඉන්වයිට් කරාට මේ සෙෂන් එක කරන්න. ඉතින් අපි කැමති අපේ එක්ස්පීරියන්ස් සහ අපේ නොලෙජ් එක අපේ දරුවන්ට ෂෙයා කරන්න. මොකද ඈත ගම්වල ඉන්න ගොඩක් මේ සම්බන්ධව දන්නේ නැති ළමයි. අපිට පුළුවන් නම් ඒ ළමයිගේ මේ ගැන ඒ ළමයිට උගන්වලා ඒ ළමයි ඉස්සරහට ගන්න. ඇත්තට මේක ලොකු වාග්යක් විදිහට මම සලකනවා. ඉතින් බොහොම ස්තුතියි මාව මේකට ඉන්වයිට් කරාට. මම හිතනවා මේ ප්‍රෝග්‍රෑම් එක ගොඩක් සාර්ථක වෙවි ඉදිරියට කරගෙන යන්න පුළුවන් වේවි කියලා. thank you very much. ඇත්තටම සර්වත් බොහොම ස්තුතියි මෙච්චර වැඩ රාජකාරී ගොඩක් මැද්දේ මේ වගේ අපිත් එක්ක එකතු වෙලා පැයක එකමාරක සෙෂන් එකක් කන්ඩක්ට් කරාට. ඉතින් අර සර් කිව්වා මේක ඇත්තටම මේ කොළඹින් පිට තමයි ඇත්තටම මේ දැනුම අපි යන්න ඕනේ. ඉතින් ඈත පළාත් වලට එහෙම ස්කෝල් වලට මොන හරි ෆ්‍රී සෙමිනාර්ස්, ෆ්‍රී වර්ක්ෂොප් කරගන්න රික්වයර්මන්ට් තියෙනවා නම් ඇත්තටම අපිට මේ ගෲප් එකේ හරි කමන්නේ මැසේජ් එකක් දාන්න. අපේ ටයිම් අවైలබිලිටි එකත් එක්ක අපි ඒවට ප්ලෑන් කරනවා. ස්කෝල් වල මොනවා හරි ඒරොනොටිකල් සොසයිටි, ඒවියේෂන් ක්ලබ්ස් හදන්න ඕන නම් අපි ඒවට සපෝට් එක දෙනවා. ඒ වගේ මේක ඇත්තටම අපි good faith කරන දෙයක්. ඒක නිසා කිසිම doubt එකක් තියාගන්න එපා ඒ ගැන. ඉතින් මම අනිත් අයට ආරාධනා කරන්නේ join වෙච්ච අය සහ මොනවා හරි technical difficulties නිසා join වෙච්ච බැරි අය ඉන්නවා. මට personally message දාලා තියෙනවා කීප දෙනෙක්. ඉතින් ඒ වගේ අපි ඊළඟ session එකේදී කොහොම හරි යාලව join කරන්න බලනවා. මොනවා හරි ඔයාලගේ පැත්තේ suggestions තියෙනවා නම් කියන්න. ඊට අමතරව school වල free workshop seminars කරගන්න requirement එකක් තියෙනවා නම් ඒක arrange කරන්න ඔයාලට පුළුවන් නම් අපි ලෑස්ති ඇවිල්ලා කරන්න. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි free of charge කරනවා. ඉතින් ඒක නිසා ඔයාලා තව ඔයාලගේ යාළුවන්ට ඔයාලගේ ඥාතින්ට මේක තව කියලා මේක පොඩ්ඩක් තව මේ expand කරලා මේක publish කරලා දෙන්න. ඇත්තටම මේක හොඳ වැඩක්. ඒක නිසා අපි බලාපොරොත්තු වෙනවා මීට වඩා පිරිසක් ඊළඟ session එකේ සම්බන්ධ වෙයි කියලා. මොනවා හරි අඩුපාඩුවක් වුණා නම් අපේ පැත්තෙන් technical errors නිසා හරි මොනවා හරි timing වල ප්‍රශ්නයක් අපි ඇත්තටම apologize කරනවා මේ වෙලාවේ. ඉතින් කාටවත් මීට වඩා මොකුත් ප්‍රශ්න නැත්තම් අපි session එක ගැන wind up කරන්න. ඊළඟ session එක ගැන දැනුවත් කිරීමක් මම group එකේ දාන්නම්. එහෙනම් සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම සුබ රාත්‍රියක්. බොහොම ස්තුතියි. Thank you, sir.